ඉතින් හේන පිටකේතර ඥානසිංහඳුර නිතරම වාගේ අභිධර්මය ප්‍රතික්ෂේප කරා. බුද්ධ දේශනාවක් නෙවෙයි කියලා. ඒකට එක සටහනක් ගත්තේ මෙතන. දායක මහත්තයෙක් කිල්ලුවා කවුද? මට දෙන්න රහතන් වහන්සේ නම. යනකොට මොකද වෙන්නේ? වතුර වලක් තියෙන ගමන් ජම්පින් එකක් දැම්මා. උපාසක මහත්තයා හිතුවා මෙහෙම. පුදු වඳුරෙක් නේ දාන්නට මම එක්කයි යන්නේ. කර්මයේ බිඳුවයි. පුත් නෑ වඳයි. ඒ කියන්නේ මොකද්ද? වඳයි. තවත් රහතන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ කවුරු හරි දැක්කොත් වසලි මෙහෙවරේ පීදාපම් බොමලුව. මේක අරුම පුදුම වැඩක්. මෙන්න මෙතෙන්දී තමයි ওই අභිධර්ම විසරදයන්ට ගැටලු වෙන තැන. ලොකු වතුර වලේ පැන්න. පොඩි වතුර වලේ දැස්. ඔය ඉතින් උපාසක මේකෙන් පැනන නම් දාන්නෙත් නෑනේ. රහතන් වහන්සේ සතුටින් බණ කිව්වොත් කර්ම සකස් වෙන්නේ නෑ. හැබැයි සාමාන්‍ය මිනිස්සේ සතුටින් බණ කිව්වොත් කර්ම සකස්. ඒක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. කිරියට්ටි අටම බෙදුවොත් අටම වළඳනවා. මේ සිතෙන් කර්මයක් හදන්න බෑ. මේ දෙකේම නම් දෙක එකයි. මේ අරමුණු කිරීමෙන් මේක අරමුණු කරන්න එපා. මෙතන තියෙන වෙනමම කතාවක්. මෙතන තියෙන වෙනමම දෙකේ එක වගේ තමයි. එක වගේ වුණාට මොකද අහස පොළොවට මොකද වෙන්නේ? එකතු වෙන්නේ නැහැ වගේ මේ සිත් දෙක මේ කවදාවත් එකතු වෙන්නේ Life alert. ඒකට කියනවා කාමාවචර කුසල් සිත් කියලා. මොනවද කියන්නේ? කාමාවචර කුසල්. මේ කාම ලෝකවල ඉන්න සත්‍යයන්ට වැඩිපුර පහළ වෙන සිත්. එතකොට මේ රහතන් වහන්සේලා සතුටින් බණ කියනවා. මොකද්ද කියන්නේ? රහතන් වහන්සේලා සතුටින් බණ කියනවා. රහතන් වහන්සේලාට පහළ වෙන සිතේ නම මොකද්ද? සතුටින් නම් සෝමනස්ස සහගතයි. මොන සහගතයිද? හිතේ වේදනාව සෝමනස්ස සහගතයි. සහගතයි. ඊළඟට තමන් තනියෙන් හිතලා නම් කියන්නේ ඥාන සම්පයුක්තයි. අසංකාරිකයි. මොන කාරිකයිද? අසංකාරිකයි. මොන සිතක්ද? ක්‍රියාසිත. මොකද්ද ක්‍රියාසිතක් කියන්නේ? මේ සිතෙන් කර්මයක් හදන්න බෑ. මේ දෙකේම නම් දෙක එකයි. හැබැයි මොකද්ද? මේක ක්‍රියා. මේක මොකද්ද? මේවා ක්‍රියා නෙවෙයි. මේවා මොකද්ද? කර්මසිත. කර්මය සකස් කරන සිත්. මාර්ගය. රහතන් වහන්සේ සතුටින් බණ කිව්වොත් කර්ම සකස් වෙන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය මිනිස්සේ සතුටින් බණ කිව්වොත් කර්ම සකස් වෙනවා. රහතන් වහන්සේ සිල් රැක්කට කර්ම සකස් වෙන්නේ සාමාන්‍ය කෙනෙක් සිල් රැක්කොත් කර්ම සකස් වෙනවා. ඕකේ. ඒ රහතන් වහන්සේට පාලනයේ සිත් වල කියන මොකද්ද? ක්‍රියාවක්. ක්‍රියාවක් සිද්ධ වෙනවා. කර්මය මොකද්ද? කර්මයක් සකස් වෙන්නේ නැහැ. බිඳුවයි. කර්මයේ බිඳුවයි. මුකුත් නැහැ. වඳයි. ඒ කියන්නේ මොකද්ද? වඳයි. පැලවෙන්නේ නැහැ. පැලවෙන්න බීජයක් නැහැ. බීජ දෙකට පැයිලා තියෙන්නේ. මොකක් වෙලාද? V8ක් දෙකට පැලුනොත් අයිත් දෙක පැලවෙයිද? නැහැ. මෙතන දෙකට පැලිච්ච V8 තියෙන්නේ. අර වෙයි තියෙන්නේ මොකද්ද? සුපිරි බිත්තර වේ. ඒවා ඉතින් හොඳට පැලවෙන්න පුළුවන්. හැකියාව තියෙනවා. එතකොට රහතන් වහන්සේ මොකද වෙන්නේ? තව කෙනෙක්ගේ ඉල්ලීමක් නිසා බණ කියනවා. එතකොට මොන සිද්ධ පහළ වෙන්නේ? සතුටින් කිව්ව සෝමනස්ස සාගත ඥාන සම්පයුත්ත සසංකාරික සිත්. රහතන් වහන්සේලාට අකුසල් සිත් අකුසල් ක්‍රියාසිත පහළ වෙන්නේ නැහැ. අකුසල් සිත් 12ක් තියෙනවනේ. ඒ සිත් 12 එකම ක්‍රියාසිතක්වත් රහතන් වහන්සේලාට පහළ වෙන්නේ නැහැ. පහළ වුණොත් පහළ වෙන්නේ මේ 10 ක්‍රියා වශයෙන් විතරයි. 8 මේ 8 මොකද්ද? මේ 8යි තාම ධානය සිත් වල ක්‍රියාසිත 5යි අරූපාවචර ධානය සිත් වල 5යි ඒවා තමයි පහළ වෙන්නේ. තව විපාකයි. දැන් මේ කියනවා තේරෙනවයි? තේරෙන්නේ නැත්නම් අහගෙන ඉන්න. හරිද? එතකොට මේ 8ම රහතන් වහන්සේලාට පහළ වෙනව මොකක් වශයෙන්ද? ක්‍රියා වශයෙන්. දැන් බලන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ දන් දීලා දෙනවා. දන් දුන්නට කර්මය සකස් වෙන්නේ නැහැ. පුණ්‍ය පාපා පහීනස්ස පිනය පවයි දෙකම අතහැරලා. හැබැයි සිතේ නම මේකට ක්‍රියා. හැබැයි එතකොට මේ සිතට සමානද? නැහැ. ඒක අසමානයි. මේ අරමුණු කිරීමෙන් මේක අරමුණු කරන්න එපා. මෙතන තියෙන වෙනමම කතාවක්. මෙතන තියෙන වෙනමම දෙකේ එක වගේ තමයි. එක වගේ වුණාට මොකද අහස පොළොවට මොකද වෙන්නේ? එකතු වෙන්නේ නැහැ වගේ මේ සිත් දෙක මේ කවදාවත් එකතු වෙන්නේ නැහැ. එනිසා මේ දිහා බලන කෝණයෙන් මේ දිහා බලන්න එපා. නම එක තමයි. එක වුණාට තියෙන මොකද්ද? ක්‍රියාව.
දැන් තියෙනවා රහතන් වහන්සේලා දන් දීපුවා තියෙනවා, පින් අනුමෝදන් කරපුවා තියෙනවා. එතනින් ගියා බණ කියපුවා තියෙනවා. ඒ රහතන් වහන්සේලාට මොකද ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිත පහළ වෙනවද? පහළ වෙනවද? එහෙනම් රහතන් වහන්සේලාට මේ සිත් 8න් ක්‍රියාසිත වශයෙන් කීයද පහළ වෙන්නේ? දැන් මෙතන තියෙන සම්පයුක්ත 4යි විප්‍රයුක්ත කීයද පහළ වෙන්නේ? පිස්සු 8ම පහළ වෙනවා. මොකද්ද පහළ වෙන්නේ? රහතන් වහන්සේලාට ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිත පහළ වෙනවා. ඔයාලට කිව්වා මේ කෝණයෙන් මේක දිහා බලන්න. ඒ කෝණයෙන්ම බැලුවා. ඒකයි එහෙම කිව්වේ. ඇයි එහෙම කියන්නේ? රහතන් වහන්සේලාට කම්මස්සකතා ඥානෙ නැති දේවල් තියෙනවා. එහෙමද හිතනවද? කම්මස්සකතා ඥානෙ මේ සිත ගැන හිතන්න එපා. මේක අරම පුදුම වැඩක්. මෙන්න මෙතෙන්දී තමයි ওই අභිධර්ම විසරදයන්ට ගැටලු වෙන තැන. ඔය හේන පිට ගෙදර ඥානසිය හාමුදුරුවෝ පොත් ලියලා තියෙනවා. රේණුකාණේ හාමුදුරුවෝ පොත් ලියපු කාලේ ඊට විරුද්ධව මොකද්ද? රහතන් වහන්සේලාට කොහොමද ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිත පහළ වෙන්නේ? උන්වහන්සේ ප්‍රධාන තර්කයක් ඒක. ඒ කාලේ කියන්නේ 1960 ගණන් වල. ඉතින් හේන පිට ගෙදර ඥානසිය හාමුදුරුවෝ නිතරම වාගේ අභිධර්මයේ ප්‍රතික්ෂේප කරා. බුද්ධ දේශනාවක් නෙවෙයි කියලා. ඒකට එක සටහනක් ගත්තේ මෙතන. මොකද්ද? දැන් ඔයාලට දීපු chart එකේ තියෙනවා ඔය දැන් chart එකක් තියෙනවනේ. ওই chart එක නෙවෙයි. ඉස්සෙල්ලා දීපු ඒකේ තියෙනවා මොකද්ද? ක්‍රියාසිත 8ට කාමාවචර මොකද්ද? ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිත 4ත් එක 8ක්. 8ක් තියෙනවා. දැන් chart එක නැද්ද දන්නේ නැහනේ. මුලදී දුන්නනේ. ක්‍රියාසිත 8ක්. එතකොට පින්නතුනේ එතකොට කොහොමද රහතන් වහන්සේලාට ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිත පහළ වෙන්නේ? දැන් අභිධර්ම පිටකයට පුරාවටක් තියෙනවා. දැන් ඔයාලම තවත් කතාවක් කියනවා. ඒ මොකද්ද? ඔන්න එක්තරා අපි දන්න ඉතිහාසයේ තියෙන මෙන්න මෙහෙම සටහනක්. ඒක රහතන් වහන්සේ නමක් හිටියා. එතකොට ඒ රහතන් වහන්සේ වැඩ ඉන්න ආරාමයට ඇවිල්ලා දායක මහත්තයෙක් කිව්වා කවුද? මට දෙන්න රහතන් වහන්සේ නම. කියලා දිල්ලුවේ නැහැ. මට දෙන්න අද දායට ස්වාමීන් වහන්සේ නම. ඉතින් ලොකු ආමතුරුකවා නම වඩින්න උන්වහන්සේ වැඩියා. යනකොට මොකද වෙන්නේ? වතුර වලක් තියෙන ගමන් ජම්පින් එකක් දැම්මා. පැන්නා. මොකද්ද කරේ? දැන් අර උපාසක මහත්තයා හිතුවා මෙහෙම. පුදුම වඳුරෙක් නේ දාන්නට මම එක්කයි යන්නේ. කවුද එක්කයි යන්නේ? ඔයලගේ ඉතින් මොඩල් එකේ ආයනේ. එයා හිතුවා වඳුරෙක් නෙමෙයි එක්කයි යන්නේ දාන්නට කියලා. දැන් එයායි එහෙම කල්පනා කර ඉන්නකොට මොකද උනේ? පුංචි වතුර වලක් තිබුණා. හිමීට බෑලා ගියා. උපාසකගේ දැන් මොකද උනේ? මම දාන්නට එක්ක යන්නේ පිස්සෙද්ද නැත්නම් මේ කවුද? ලොකු වතුර වලින් පැන්න පොඩි වතුර වලේ දැස්ස. මොකද්ද මේ රහතන් වහන්සේ නම? මේ කවුද? රහතන්. ඉතින් ඇහුවා ඔබ වහන්සේ හරි මට හිතා ගන්න බෑ. දැන් මගේ හිත අවුල් වෙලා තියෙන්නේ. ලොකු වතුර වලේ පැන්න පොඩි වතුර වලේ දැස්ස. ඔය ඉතින් උපාසක මේකෙන් පැනනම් දාන්නෙත් නෑනේ. මේකෙන් පැනනම් දාන්නෙත් නෑ. ඒතර එසේමසේ රහතන් වහන්සේ නමනේ හිතත් බලන්න පුළුවන්. නැත්තම් හිත බලන්න ඕනේ නෑ ඉරියව් වලින් මූණේ අඹුල් වෙන්නේ නැතිනේ පයින්නකොටම. ඒක තේරෙන්නේ නැති වැඩි හරි. ඒතකොට රහතන් වහන්සේ කරේ අයගේ චිත්තය සමතුලිත කරා. අසමතුලිත වෙච්ච හිත ඒක එක්තරා ඉගැන්වීම් ක්‍රමයක්. එතකොට අපි මෙතන තියෙනතොර මේ රහතන් වහන්සේ පණින්නේ මොන සිත උපයෝගී කළාද? ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිත. මොන සිත ඒ කියන්නේ සාමාන්‍ය සරල විදියට ජීවත් වෙන සම්මතයේ ඒ වෙලේ කරන්නේ නැහැ. තවත් රහතන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ කවුරු හරි දැක්කොත් වසලි මෙහෙවරේ පීදාපම් බොමලුව. අයිත් වසලිලා එන්නේ නේ. ඊට කවුරු හරි හිටියොත් මොකද වෙන්නේ? හොදපම් පාත්‍රේ. වසලයා හොදපම් පාත්‍රේ. වසල වාදයෙන් කතාව. මොන වාදයෙන්ද කතාව? ඔක්කොම එකතු වෙලා බුදුහාමුදුරට ගිහිල්ලා කිව්වා මේ අය නම් පැවිද්දට හරියන්නේ නැහැ. ඇයි හරියන්නේ නැත්තේ? කතා කරන්න දන්නේ නැහැ. මොකක් කරන්න දන්නේ නැද්ද? කතා කරන්න දන්නේ නැහැ. බුදුහාමුදුරේ ඒ ස්වාමීන් වහන්සේ කැඳෙව්වා. කැඳවල ඇහුවා මෙන්න චෝදනාවක් තියෙනවා. ඒක තමයි බුදුහාමුදුර පැමිණිල්ලක් විසඳන විදිය. ඔබ වහන්සේ පැවිද්දේ යවන්නවල මොකද කතා කරන්න දන්නේ? හැමෝටම බයිනවලු වසල වාදේ. ඇත්තද? එහෙමයි බුදුහාමුදුරුවනේ. වරදක් නැහැ.
මොකද භව 500ක්ම කතා කරේ ඔහම බුදුහාමුදුරුවෝ වරදක් නැහැ. ඒ කතා කරන්නේ මොන සිත් වලින්ද? ඥාන විපයුත් ක්‍රියාසිත. කාමාවචර ඥාන විපයුත් ක්‍රියාසිත. එතකොට ඒවා ඥාන සම්පයුත්ත නැහැ. ඒවා මොනවද? ඥාන විපයුත්තයි. ඒක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. කිරියට්ටි 8ම බෙදුවොත් 8ම වළඳනවා. දායකව දාන විතර කවදාවත් පාත්‍රය අතවහන්නේ මහා පාත්‍රයක් තියාගෙන හිටියා. ඔක්කොම දානකම් බලාගෙන ඊට පස්සේ මොකද උනේ? දානි බෙදලා වැඳලා ගිහිල්ලා දායකව මොකද කරේ? පදයක් හැදුවා. එහෙමනේ කරන්නේ. බලපල්ලා කන්න නැතුව ඇවිල්ලානේ. කොච්චර ගෙනාත් මුන්වාදේ දීලා පරිමහන්න බෑ. ඊට පස්සේ වළඳලා කිව්වා අපෝ අද පොඩ්ඩයිනේ ගෙනාවේ. වළඳලා කිව්වා අපෝ අද පොඩ්ඩයිනේ ඕන තරම් වළඳන්න පුළුවන්. ඒක හාල් සේරු 8ක් ගෙනිච්චොත් 8ම වළඳනවා. ඔයලත් එහෙම හාමුදුරනවා කියන පදයක් හදනවද නැද්ද? හදනවා. එකල මිනිස්සුත් ඒකම කරා. එකතු වෙලා කිව්වා හාමුදුරුවෝ මෙයයි මේ බඩචාරීකමට පැවිදි වෙලා. ඈ ඊට බුදුහාමුදුරුවන්ට ගියා පැමිණිලා අපෝ මේ හාමුදුරුවන්ට කැම දීලා පරිමහන්න බුදුහාමුදුරුවෝ එන්න කිව්වා. දැන් පැමිණිලි පක්ෂේ ඉන්නවා. මොකද්ද? අනිත් පැත්තේ ඉන්නවා. ඉතින් කිව්වා මොකද්ද උන්වහන්සේ තියෙන විරුද්ධකතාවේ අර චෝදනා පත්‍රය දිගට දිගහැරලා ගියා මිනිස්සුයි හාමුදුරුවෝයි දෙගොල්ලොම එකතු වෙලා. උන්වහන්සේ ඇත්තද? එහෙමයි බුදුහාමුදුරුවනේ. වරදක් නැහැ. බව 500ම අලියෙක් වෙලානේ ආවේ. මොකක් වෙලාද ආවේ? පුරුද්ද. ඒ පුරුද්දට ඉඩ දෙන්නේ මොන සිත් වලින්ද? ඥාන විපයුත් ක්‍රියාසිත වලින්. ඉතින් එන පිට ගෙදර හාමුදුරුවෝ හිටිනා අද ඒක විසඳ ගන්න නැති වුණා. උන්වහන්සේ මොකද දැන් අපවත් වෙලා. හැබැයි මේ ප්‍රශ්නේ අල්ලගෙන අභිධර්ම ප්‍රතික්ෂේප කර හිටියා. උන්වහන්සේ උගත් පඬිවර කෙනෙක්. පඬිවරයෙක් පොත් ගණනාවල් ලියලා තියෙනවා. නමුත් උන්වහන්සේට උතර ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණේ පොත් මම කියවලා තියෙනවා. ඉතින් ඒක විසඳ ගන්න නැති වුණා. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? ඔය ආකාර රහතන් වහන්සේලාගේ ජීවන තොරතුරු ගත්තට පස්සේ ওই විදිහේ තොරතුරු අපිට සූත්‍ර පිටකේ හරහා වාර්තා වෙනවා. ඊළඟට තවත් අවස්ථාවක සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කළා තියෙනවා. ඒක තියෙන සීල සූත්‍රය. මොන සූත්‍රයේද? සීල සූත්‍රය. එතෙන්දී සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියනවා ආගෙන් අහනවා කොට්ටිත මහ රහතන් වහන්සේ පෘථග්ජන කෙනෙක් සෝතාපන්න වෙන්න කුමක් කළ යුතුද කියලා. අන්න ඒ වෙලාවේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියනවා මොකද්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝගයක් වශයෙන්, gaduwak වශයෙන්, හුලක් වශයෙන්, ශුන්‍ය දෙයක් වශයෙන් බලන්න ඕන කියලා. 11 ආකාරයක් කියනවා. මොන සූත්‍රයේද? සීල සූත්‍රය. දැන් මේ ඔක්කොම කියන්නේ මොකද ඔයලා පටලවා ගන්න නිසා. නැත්නම් මට මේවා කියන්න උවමනාවා නැහැ. එහෙනම් බල හිටියම මොකද වෙන්නේ? ආ සෝතාපන්න වෙනවලු. මොකක් වෙනවලද? සෝතාපන්න වෙනවලු. ඊට පස්සේ මොකද වෙන්නේ? කොට්ටිත මහ රහතන් වහන්සේ යන සෝතාපන්න කෙනෙක් සක්කුදාගාමි වෙන කුමා කළ යුතු වන්නේද? ඒ පංච උපාදානස්කන්ධයම අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝගයක් වශයෙන්, gaduwak වශයෙන්, හුලක් වශයෙන් ඒ විදිහට බලන්න කියනවා. එතකොට මොකද වෙන්නේ? සක්කුදාගාමි වෙනවා. සක්කුදාගාමි කෙනෙක් අනාගාමි වෙන්න කුමක් කළ යුතුද? ඒ වෙලාවේ උන්වහන්සේ නැවත කියනවා පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝගයක් වශයෙන්, gaduwak වශයෙන්, හුලක් වශයෙන් බැලිය යුතු වන්නේ. එතකොට මොකද වෙන්නේ? අනාගාමි වෙනවා. අනාගාමි වෙන කෙනෙක් රහත් වෙන්න කුමක් කළ යුතුද? දැන් ඔහම එකපාරට ඒ වෙලාවට කරන විදි වෙනස් ඒ විදි. හරිද? ඒ ওই සටහන තමයි තියෙන්නේ. එතන මොකද වෙන්නේ? ඒ පංච උපාදානස්කන්ධය දැන් අනාගාමි කෙනාට ස්කන්ධ පංචකයක් තියෙන උපාදානය වෙච්ච ඒක මොකක් කරන්න ඕනද? බල ඉන්නවනේ මොකක් වශයෙන්? අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝගයක් වශයෙන්, gaduwak වශයෙන්, හුලක් වශයෙන්. එතකොට මොකද වෙන්නේ? රහත් වෙනවා. මොකද වෙන්නේ? රහත් වෙනවා. ඒක කොට්ටිත රහත් වුණාම ඉවරයිනේ. ප්‍රශ්න ඉවරයි. හැබැයි කොට්ටිත මහ රහතන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා රහතන් වහන්සේ කුමා කළ යුතුද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ වෙලාවේ කියනවා කරන්න දෙයක් නැහැ. කරලා ඉවරයි. නමුත් මෙලව සැපසේ ඉඳීම පිණිස. මොනව සැපසේ ඉඳීම පිණිස? ඒකට මේ චිත්‍රපටි ඉතුරු ටික බල හොඳින් බැලීම පිණිස. මොකක් කරන්න ඕනද? අර උපාදානස්කන්ධය රහතන් වහන්සේට නෑ. රහතන් වහන්සේට තියෙන මොකද්ද? ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචකය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝගයක් වශයෙන්, gaduwak වශයෙන්, හුලක් වශයෙන් බල ඉන්නව නම් හොඳයි. එතකොට මොකද වෙන්නේ? මෙලොව තියෙන කරදර ටික ඒ කියන්නේ උන්වහන්සේ කියනවා මොකද්ද? ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිත නැතුව ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියාසිත වලින් වාසය කරන්න කියලා. ඒ කියන්නේ ඒක. එතකොට රහතන් වහන්සේ වැඩේ ඉවරයි කියලා අමතක කරලා දැම්මොත්
අමතක කළා දැම්මා ප්‍රශ්නයක් නැහැ. නැවත පරිණිරවාණය සිද්ධ වෙනවා. ඊට ආදයක් වෙන්නේ නැහැ. හැබැයි මේ ලෝකේ ඉන්න මුග්ධ මිනිස්සු, මුර්ග මිනිස්සු උන්වහන්සේලාට ගල් ගහනවා. කොහොමද ගල් ගහන්නේ? රහත් වෙලා නැහැ කියලා චෝදනා කරනවා, දාන දෙන්නේ නැහැ, පිකටින් ගන්න ඔය ඔක්කොම කරනවා. ඇයි? ඒගොල්ලෝගේ හිතාගෙන ඉන්න රහතන් වහන්සේ නමක් නෙවෙයි යා. එයා වසලෙයි කියලා කතා කරනවා, බත් ගොඩාක් කනවා. වලවල් වලින් පැනලා යනවා. ඒ කොහේ රහත් කියලා ඔයලා මොකද? අන්නේ චෝදනා වලින් ගැලවිලා ඉතුරු ටික නිදහසේ ඉන්න මොකක් කරනවද? සාරිපුත්ත මහරහා මේ ක්‍රියාසිත වලින් ඉන්න. එතකොට හරි. ඥාන සම්පයුත්තේ වේ. කොහොමද ඒ සූත්‍රේ නම මොකද්ද? සීල සූත්‍රය. ඒ වගේ සටහන් තියෙනවා.